Hi guys. අන්න අපේ අලුත් දරු ටික ආවා. බේට් කාස්ටිං විතරක් අපි ගෙන්නුවා. අර සීසම් එකක උඩ අලුතෙන් DC reel set එකක් ආවා. අන්න මේ පාර අලුත්ම බස්සපු reel එක දැන් පෙන්නන්න. ඒ වගේම තව reel set එකක්ම ආවා. මේ මෙගා කෝඩ් එකේ පොඩි සීන් එකක් තියෙනවා. මේක තමයි ඔරිජිනල් මෙගා කෝඩ් එක. ඒ කියන්නේ ඔරිජිනල් කියන්නේ ඔරිජිනල් පවර් හැන්ඩල් එක එනවා කියලා කියන්නේ තේරුම මොකක්ද දන්නවද? මේ වගේ පෙට්ටියක හැන්ඩල් එක වෙනම සෙපරේට් වෙන්නේ. ඒ සෙපරේට් එක මේ තියෙන්නේ. මේ ස්පෙයා පාර්ට්ස් ටික අම්බ වෙන්න ඕනේ මේ හැන්ඩල් එක සෙට් කරන්න මේ රීල් එකට. මේක තමයි ඔරිජිනල් පවර් හැන්ඩල් මෙගා කෝඩ් එකේ එන්නේ. නැත්තම් මේකේ නෝමල් එක තමයි එන්නේ. නෝමල් එකට මේ හැන්ඩල් එක නිකන් දීලා හරියන්නේ නැහැ. මේ තියෙන්නේ මේ ස්පෙයා පාර්ට්ස් අම්බ වෙන්නේ නැහැ. මේ ස්පෙයා පාර්ට්ස් අම්බුනොත් තමයි පවර් හැන්ඩල් මේ බොක්ස් එකත් එක්ක එන්න ඕනේ. ඒක තමයි ඔරිජිනල් එක. ඒක නැතුව කට්ටිය අඩුවට විකුණන්න පුළුවන්. බට් කම්පැනි රෙකග්නයිස් කරලා මම බඩු විකුණන්නේ ඔරිජිනල් බඩු විතරයි මම ගේන්නේ. ඒකට වෙනම බඩු දාලා වෙනම අයින් කරපු බඩු මම ගේන්නේ නැහැ. මේක මෙගා කෝඩ් එක ගැන අපි ඔයගන්ට වෙලසනින් කියලා දෙනවා. මේ පාර ගෙනාවු අලුත්ම රීල් එක මේක. මේකේ ස්පෙෂල් එකක් තියෙනවා. මේ රීල් එක ඩීප් ස්පූල් රීල් එකක්. මෙගා කෝඩ් එක වගේම ඇලුමිනියම් රීල් එකක්. දැක්කද? මේකට එක්ස්ට්‍රා ස්පූල් එකක් හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න. එක්ස්ට්‍රා ස්පූල් එකක් හම්බ වෙනවා. ලංකාවට පළවෙනි පාර RS එකකින් ගෙනාවේ මේක. හැන්ඩල් එක කාබන් හැන්ඩල් එකක් තියෙනවා. ස්ටීල් නෙමෙයි කාබන් හැන්ඩල් එකක්. ඩීප් ස්පූල් නියමයි. මෙහෙම රීල් එකක් රේන්ජ් එකක්ම ගෙනාවා. සමහරක් ඒවට පවුච් ගෙනාවා බේට් කාස්ටිං තියන්න. මේක තමයි මේ පාර මම ඉන්ට්‍රොඩියුස් කරපු අලුත්ම රීල් එක. ෆැමියුලස් රීල් එක. ඊට පස්සේ අපි ගෙනාවා මේ තියෙන්නේ සීසර් එකේ තව අලුත් රීල් එක. ඊට පස්සේ මේක තමයි DC Extreme කියලා අලුත් රීල් එක. මේකේ රිවිව් ටික මම අලුතෙන් දෙනවා. මේක මම කියන්න තමයි ගත්තේ. Thank you guys. තව වීඩියෝස් ඊට අනිද්දාම තව වීඩියෝස් ටිකක් දානවා. ඒකත් බලන්න. බලලා ලයික් එකක් කරන්න, ෂෙයා එකක් කරන්න, දන්න කට්ටියට දැනුවත් කරන්න. Thank you guys.